සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමදෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ grade 5 music exam එකේ time signature පාඩම. මේ time signature පාඩම මම වීඩියෝ දෙකකින් තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ. පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ 5 4 සහ 5 8 time signatures පිළිබඳව. time signature පිළිබඳව මම පුංචි මතක් කිරීමක් කරන්නම්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. regular time signature ඒ වගේම irregular time signature විදියට. regular time signature කොටස යටතේ තියෙන සියලුම time signatures පිළිබඳව මම grade 1 ඉඳලා grade 4 වෙනකන් කරලා තියෙනවා. ඒ වීඩියෝ බලලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මගේ channel එකේ icon එකට click කරලා channel එකට ගිහිල්ලා playlist කියන තැනින් ඒ වීඩියෝ බලන එක. අද මම මේ කියලා දෙන time signatures දෙක irregular time signature වලට තමයි අයිති වෙන්නේ. irregular time signature යනුවෙන් හඳුන්වන්නේ time signature එකේ උඩ සංඛ්‍යාවෙන් දක්වන මුළු වටිනාකම සමාන කොටස් දෙකකට 3කට හෝ 4කට බෙදන්න බැරි නම් ඒවා irregular time signature විදියට තමයි හඳුන්වන්නේ. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. five four irregular time signature එකේදී ඔයාලට පේනවා ඇති time signature එකේ උඩ සංඛ්‍යාව සමාන කොටස් දෙකකට 3කට හෝ 4කට බෙදන්න බැරි බව. 5-4 irregular time signature එකේ බා එකක් ඇතුලේ project 5ක් තියෙන්න ඕන. ඒ වගේම බා එකක් ඇතුලේ notes grouping ආකාර දෙකකට කරන්න පුළුවන්. එයින් පළවෙනි ආකාරය තමයි dotted minim එකක් සහ minim එකක් විදිහට notes group කරන එක. දෙවෙනි ආකාරය තමයි minim එකක් සහ dotted minim එකක් විදිහට notes group කරන එක. හොඳයි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් 5-8 irregular time signature එක පිළිබඳව. 5-8 irregular time signature එකේදී ඔයාලට පේනවා ඇති time signature එකේ උඩ සංඛ්‍යාව සමාන කොටස් දෙකකට 3කට හෝ 4කට බෙදන්න බැරි බව. 5-8 irregular time signature එකේ බා එකක් ඇතුලේ squares 5ක් තියෙන්න ඕන. ඒ වගේම බා එකක් ඇතුලේ notes grouping ආකාර දෙකකට කරන්න පුළුවන්. එයින් පළවෙනි ආකාරය තමයි dotted crochet එකක් සහ crochet එකක් ආකාරයට notes group කරන එක. දෙවැනි ආකාරය තමයි crochet එකක් සහ dotted crochet එකක් ආකාරයට notes group කරන එක. මගේ ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම් 7-4 සහ 7-8 irregular time signatures පිළිබඳව. හොඳයි. අදට මගේ වීඩියෝ එක මෙයින් අවසන් කරනවා. සුබ දවසක්.